පෙම්වතියගේ සිද්ධියට සවලෙන් පහර දුන් සිදුවීමට ජනප්‍රිය නිලයගේ පුතාත් අහුවේ. මෙන්න සියල්ල. තරුණයෙකු විසින් තවත් තරුණයෙකුට අමානුෂික ලෙස සවලකින් පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වනවා. රාජගිරිය ප්‍රදේශයේ ගරාජයක් තුලදී මෙම පහර දීම සිදුවී ඇති බවටයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ. අදාළ සිද්ධිය මීට මාස 2කට පමණ පෙර සිදුව ඇති බවට විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී තිබෙනවා. මෙම සිද්ධිය ඊයේ දිනේදී සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමග පහර කැමට ලක් වූ තරුණයා වැලිකඩ පොලිසිය වෙත පැමිණිල්ලක්ද සිදු කර ඇති බවයි පොලිසිය පවසන්නේ. අදාළ පහරදීම සිදුවන අවස්ථාවේදී එම ස්ථානයේ සිටි පිරිස හඳුනාගෙන ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා. මේ අතර අදාළ පහරදීම සිදුවන අවස්ථාවේදී ජනප්‍රිය නිරූපණ ශිල්පිනියකගේ පුතෙකුද එම ස්ථානයේ සිටි බවට තොරතුරු වාර්තා වී ඇති අතර ඒ සම්බන්ධයෙන්ද පොලිස් විමර්ශනවලදී අවධානය යොමු වී තිබෙනවා. මේ අතර ජනප්‍රිය රංගන ශිල්පිනිය පියුමි හංසමාලී තම මුහුණ පොතෙහි මෙවැනි සටහනක් තබා තිබෙනවා. කුසත් දීලා ලේත් දීලා කිරිත් දීලා කිසිම බලාපොරොත්තුවක් නැතුව අපේ අනාගතය ගැනම විතරක් හිතලා නික්ම යන එකම ආදරණීය ගැහැණිය තමයි අම්මා. යනුවෙන් ඇය සටහන් කර තිබීමට විශේෂත්වයක් වනවා.